මිතුරනි ගීත 10ක් ඉවරයි. තව චුට්ටයි තියෙන්නේ. හැබැයි මේ වැඩසටහන ඉවර කරන්න කලින් මට ලෝබයි. මගේ මේ පැත්තෙන් ඉන්නවා ලංකාවේ හොඳම හිටවන කවියා. මේ පැත්තෙන් ඉන්නවා KS ගේ පරම්පරාවෙන් එන මී මුණුබුරෙක් සුදත් ලියනගේ. මම කැමතියි මේ දෙන්නගෙන් පොඩි හිටවන කවි වැඩක් කරන්න පුළුවන් නම් හොඳයි. මේකේ පොඩි වෙනසකටත් එක්ක. හිටවන කවි කියන්නේ පටන් ගන්න. පටන් ගන්න. ඉඳගෙන ගිය හිටවන කියන්නේ. මාත්‍රිකාව අපි තව ඊට පස්සේ අපි මාත්‍රිකාවක් දෙන්නම් ඒකටත් කියලා පොඩ්ඩක් මං අභියෝගයකුත් දෙනවා. ලොකු කටුවක් අරන් ඔය මට අනින්නද මුව වැස්මක් අරන් මගේ මුව වහන්නද දොස්තර මහත්තයෝ මම මෙය අහන්නද ඔබ ඔය හදන්නේ මොනවා කරන්නද කෙසඟම කෙසඟ රෝගී ඔබේ ස්වරය ඇහි පිළිතුරු දෙන්න පොඩ්ඩක් හිට ගනිමි මෙහි ඉන්ජෙක්ෂන් කටුව ඇඟ පතුලටම බහි සුළු මොහොතකට මම ඔබේ නැති කරමි සිහි අත්වැරදුනොත් මරණයේ සහතිකය ලියයි රැකියාවක් කළත් මම බැංකුවට ණයයි මගේ ජීවිතයේ පළවෙනි සැත්කමත් මෙයයි එනිසා මහත්තයෝ මගේ නම් හිතට බයයි ඔපරේෂන් එකට බය බව මෙහිදී කියයි මෙය වැරදුනොත් මගේ ජොබ් එක පතුරු ගියයි මාගෙත් පළමු ඔපරේෂන් එකද මෙයයි ඇත්තයි අනේ මට උඹටත් වැඩිය බයයි ඔබ මේ කියන්නේ මෙතනදී මොනවාද වැරදිලා ඔබෙන් මිනිසුන් මිය යනවාද එහෙනම් මේකටත් පිළිතුරු දෙනවාද සිහි නැති කරන හැමෝගෙම සිහි එනවාද සම්පත් උදේ දෙන්නෙක් සිහි නැති කරලා කට් එක දමා ආවේ වැඩ මග ඇරලා ඉන් එක්කෙනෙක් ගොස් ඇත ගෙදරට පෙරලා අනේකා තවම නෑ හිතවත ඇස් ඇරලා මොනවා කිව්වමුත් මෙතැනදී අපි මක්ක ගමනක් යනවා මිනිසුන් ලෙස හැම එක්ක
රෝගින් දහස් ගණනක ජීවිත රැක්ක මිහි පිට දෙවියන් ඔබ අප ලොව දැක්ක ඔබ කළ මෙහෙය සහ සේවය හැඳින ගමි සැලියුට් එක මගෙන් හැමදා ඔබට හිමි සිහි නැතිවන දුන් දිනක් ආවොත් මටද හිමි වෙන කොහෙයම්ද රාගම රෝහලට එමි දැන් කට්ටියට හිතෙයි මේක ඔක දෙන්න පුරුදු වෙලා ඇවිල්ලා කරාද දන්නේ නැහැ කියලා. එහෙනම් මම චූටි අභියෝගයක් කරනවා. පුරුදු වෙන සවුත් වෙන්නේ තව පොඩි මාතෘකාවක් අපිට සභාගර්භයෙන් ඇවිල්ලා ඒකට කවි දෙකක් වගේ කියන්න පුළුවන් කමක් තියෙනවා නම් මම ඔබට ආරාධනා කරනවා පුළුවන් නම් මාතෘකාවක් දෙන්න හිතවන කවියක් කියලා දක්ෂතාවය පෙන්නයි. අයියා මම කියන්න අයියා ඇරයුම ආවා කරුණක් ඇය කියපු මෙහි කවියෙන් ගීතයෙන් කිසිවෙකු නොවේ නහි අභියෝගයක් වාගේ අප මට ලැබුණ පිහි අපටත් වැඩිය නැති වෙලා වගේ හැමට සිහි සිහියක් පතක් ඇත හැමදාමත් පැතුව එය දැන් තිබෙනවා ඔබේ දෑතට නතුව මේකත් තිබෙනවා මට මෙහෙ කිව යුතුව කවුරුද බිව්වේ අපි දෙන්නට දෙන්නේ නැතුව බොහොම ස්තුතියි මිගාර සුදත් අයියේ බොහොමත් ස්තුතියි